නිවහනට සිරිකත ඔබයි. ගොවි බිමට දිරිය දියණියද ඔබයි. කම්හලට වැඩපලට සවියද ඔබයි. කාන්තා ඔබ වෙනුවෙන්ම පෝෂණය නිරෝගිකම සහ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නට සාර්ථක දිවි ගමනකට දැනුම ගෙනෙන අත්වලයි ලිය සරණිය. ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අදත් බදාදා ලියසරණියත් සමග එකතුවෙමු. ලියසරණිය පෙළගැස්ම. ලියකවරණ විශේෂාංගයෙන් ව්‍යවසායිකාවක් වෙන්නේ කොහොමද? නිරෝගී දිවියට අත්වල විශේෂාංගයෙන් මුරුංගා කරල් කල් තබා ගන්නේ කොහොමද? ලියක වරුණ. කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දියුණුවේ මඟ පාද ගන්න උත්සාහ දරන දිරිය කාන්තාවන් සඳහාමයි ලියකවරණ විශේෂාංගය වෙන් වෙන්නේ. ලියකවරණ විශේෂාංගයෙන් ඔබට විවිධාකාරයේ ස්වයං රැකියාවල නිරත වෙන ජීවිතේ ජය ගන්න වෙහෙසෙන දිරිය කාන්තාවන් අපි හඳුන්වා දෙනවා. මේ විදිහට කොහොමද දිරිය ව්‍යවසායිකාවක් වෙන්නේ? අපේ පවුලට, ගමට, රටට සේවයක් සපයන්න කාන්තා අපටත් පුළුවන්ද? ස්වාමි පුරුෂයා මතම යැපෙන්නේ නැතුව පවුලේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්ද? මේ පිළිබඳ තොරතුරු කතා බහ කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා කැලණිය කෘෂිකර්ම තොරතුරු හෝමාරු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක මදුෂිකා රත්නායක මහත්මිය. මදුෂිකා මහත්මිය අපිට කියන්න පුළුවන්ද අලුතෙන් කෙනෙකුට ව්‍යවසායිකාවක් විදිහට මේ හෙළුබොජුන් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ව්‍යවසායිකාවක් විදිහට හෙළබොජුන් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය යුතුමයි. ව්‍යවසායිකාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක මහත්මියෙක් හමු වෙලා ඔවුන්ට තියෙන ගැටලුව සහ අවශ්‍යතාවය හඳුන්වා දිය යුතුයි. ඉන්පසු අපි එතුමියව සම්බන්ධ කරනවා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමැතියගත් හෙළබොජුන් හලක ව්‍යවසායිකාවක් විදිහට සේවය කරන්න අවශ්‍ය පුහුණුව ලබා දීලා. ඔබ කිව්ව ආකාරයට ඒ විදිහට සම්බන්ධ වෙන්න නම් තිබිය යුතු සුදුසුකම් මොනවාද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යවසායිකාවක් විදිහට එතුමිය සම්බන්ධ වෙනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ලැබලා තියෙන්න ඕනේ සහ එතුමියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකයෙකුගේ උපදෙස් හා අනුමැතිය ලබාගෙන තිබිය යුතුයි. ඒකට වයස් භේදයක් බලපාන්නේ නැද්ද? වයස් භේදයක් බලපාන්නේ පිරිසිදු ක්‍රම සහ ආහාර සැකසීමේ හැකියාව සුලභතාවය තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ සඳහා යොමු වෙනකොට ඔබ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ඔවුන්ට දෙන සහයෝගය කොයි වගේ? අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ලොකු සහයෝගයක් ඔවුන්ට ලබා දෙනවා. හෙළබොජුන් හලේ නිෂ්පාදනය සහ අලෙවිය කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර වට්ටෝරු. එතකොට මේ ආහාර වට්ටෝරු අපි ඔවුන්ට හඳුන්වලා දෙනවා. ඊට අමතරව ඒවා න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. ඊට අමතරව ඊට අවශ්‍ය අඩංගු කළ යුතු ද්‍රව්‍ය උදාහරණයක් විදිහට හෙළප වගේ දෙයකට කුරක්කක් ඒ වගේ දේවල් සුලභතාවයේ තියෙන ගොවි මහතුන් හඳුන්වලා දීලා උන්ට තොග විදිහට මිලදී ගැනීමට කටයුතු සැලසෙනවා. ඔබ මේ සම්බන්ධව ව්‍යවසායකින්ට උපකාර කරන නිලධාරිනියක් හැටියට ඔබ ලබපු අත්දැකීම් කොයි වගේද? ඇත්තටම ගොඩක් අත්දැකීම් තියෙනවා. කෘෂිකර්ම උපදේශකවරියක් විදිහට අපිව හොයාගෙන එන ව්‍යවසායික කාන්තාවන් ගොඩක් මූල්‍ය අතින් අසරණ අඩුපාඩු සහිත කාන්තාවන් අද ලොකු තැන්වලට ගිහිල්ලා ඔවුන් තනිවම තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මට්ටමට දියුණු වෙලා තියෙනවා. අපි කියමු එහෙනම් අලුතෙන් මේ වගේ මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කැමති අයට කර්ම මධ්‍යස්ථානයකට ඇවිල්ලා මොකද්ද කරන්න ඕනි කියන කාරණාව පොඩ්ඩක් නැවතත් මතක් කරමු. අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙකුට ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ ශ්‍රී බෝධිපාර ගම්පහ ලිපිනේ පිහිටලා තියෙනවා. එතනත් අපේ ආහාර තාක්ෂණය පිළිබඳ දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශකවරුන් සහ සහකාර අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් රැඳී සිටිනවා. ඔවුන් හරහත් උපදෙස් ගන්න පුළුවන්. ඊට අමතරව Taman පදිංචි
කොට්ටාශේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශකවරුන් රැඳී සිටිනවා. ඔවුන් හමු වීමෙන් ඔවුන්ට පුළුවන් මේ හෙළබජුන් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සහ එතනින් එහාට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඔබතුමිය සඳහන් කරපු ආකාරයට මේ වැඩසටහන් සඳහා මුදල් අය කිරීමක් කෙරෙනවද? කිසිම මුදල් අය කිරීමක් නැහැ. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනය සහ කෘෂිකර්ම උපදේශකවරුන් කියන්නේ අපි සේවයේ සපයන කොට්ටාශයක්. ඉතින් අපිට පුළුවන් ඔවුන්ගේ ජීවන මට්ටම නගා සිටවන්න හෙළබජුන් ව්‍යාපාරයට ඔවුන් අතහිත දෙන්න නොමිලේ සේවාවක් විදිහට. අපිට පුළුවන් ද ඒ ආයතනයේ දුරකථන අංකය සඳහන් කරන්න? ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ දුරකථන අංකය 033 22 22 427. ඒ අද ඔබත් එක්ක තොරතුරු බෙදා හදාගත්තේ කැලණිය කෘෂිකර්ම තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක මදුෂිකා රත්නායක මහත්මිය. ඔබට බෙහෙවින්ම ස්තුතියි අද දිනේ අපිත් එක්ක එකතු වුණාට. නිරෝගී දිවියට අත්වැලා. මුරුංග කරල් රසවත් එළවලුවක් විදිහට අපි කවුරුත් දන්නවා. නැවුම් මුරුංග කරල් හා බීජවල ඔලෙයික් අම්ලය වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. මෙය හෘද සෞඛ්‍ය රැක ගැනීමට උදව් වෙනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කිරීමට, අධි රුධිර පීඩනය පාලනයට, වකුගඩු රෝග, පිළිකා, අක්මාවේ රෝග පාලනයටත් උදව් වෙනවා. මේ මුරුංග කරල් හැදෙන්නේ කාලයකට විතරයි. ඒ කියන්නේ කන්නේකට එක සැරයක් පළ හට ගන්නවා. මේ මුරුංග කරල් අවාරයේදීත් අපිට ආහාරයට ගන්න පුළුවන්ද? මේවා කල් තබා ගන්නේ කොහොමද? අද මේ පිළිබඳ කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා හම්බන්තොට වීරවිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කිරීම අංශයේ රාජකාරී කරන කෘෂිකර්ම උපදේශක ඩල්සි සෙනවිරත්න මෙනවිය. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එළවලුව විදිහට මොනවද විශේෂයෙන්ම වගා කෙරෙන්නේ? ඇත්තටම මේ ප්‍රදේශයේ බහුලවම තියෙනවා මුරුංගා. මුරුංගා කියන්නේ ඇත්තටම පෝෂණය අතින් ගොඩක් ඉහළ එළවලුවක්. මුරුංග එක කාල සීමාවකට සීමා වෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනා කැමැත්තක් තියෙනවා මේ ප්‍රදේශයේ අයට ඒක අගිය නැති වුණාට අනිත් ප්‍රදේශවල අය මුරුංගා කෑමට ඇත්තටම බොහොම ආසාවෙන් ඉන්නවා. ඉතින් අපිට පුළුවන් මේ වාරයේදී සෑදෙන මුරුංගා කල් තියා ගන්න ක්‍රමයක් අපිට මේ කියලා දෙන්න පුළුවන්. එතෙන්දී අපිට මේ මුරුංගා බෝතල් කිරීම කියලා දෙන්න පුළුවන් වෙන්නේ මේ කල් තියා ගන්නා ක්‍රමවේදයක් විදියට. අපි කෑමට ගන්න ආකාරයට මුරුංගා කරල සූරා පොත්ත ඉවත් කරගෙන ඊට පස්සේදී අඟල් 3ක් 4ක් ඇසුරුම් කර ගන්නා බෝතලේ ප්‍රමාණයට කපා ගන්න ඕන. බෝතලේ පියන වහන්න පුළුවන් වෙන ආකාරයට අපි මේක ඇසුරුම් කරගන්නේ ලුණු ද්‍රාවණයක. ලුණු ද්‍රාවණය හදා ගන්න ඕන 3% ලුණු ද්‍රාවණයක්. ඉතින්දී ලුණු ග්‍රෑම් 30ක්, තේ හැඳි 6ක් අරගෙන වතුර ලීටරයක දිය කරලා ද්‍රාවණය හදා ගන්න ඕන. බෝතල් කිරීමේදී අපි භාවිතයට ගන්නේ වීදුරු බෝතල් සහ මල නොබැඳෙන වානේ මූඩි තමයි භාවිතා කරන්නේ. මෙතෙන්දී අපි අර කලින් සකස් කරගත්ත මුරුංගා කැබලි බෝතලේ ඇසුරුම් කළා. ඊට පස්සේ අපි සකස් කරගත්ත ලුණු ද්‍රාවණය බෝතලේ කට දක්වා පුරවනවා. ඊට පස්සේදී අපි ජල භාජනයක් අරගෙන ඒ භාජනය ලිපේ තියන්නට ප්‍රථම බෝතලයේ උසින් 3න් 2ක් එන විදියට වතුර දමලා තමයි අපි ජල භාජනයේ ලිපේ තියන්නේ. එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් බෝතලේ භාගයක් වගේ පිරෙන්න තිබුතින් ජලය නටද්දී ජල වාෂ්ප ඇවිල්ලා මේ බෝතලේ කටින් බෝතලයට වැටෙන්න පුළුවන් වෙන නිසා. තුරන වතුරේ ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 දක්වා රත් වුණු වතුරේ විනාඩි 20ක් අපි මේ මුරුංගා ඇසුරුම් කරපු බෝතලයේ තබා ගන්නවා. ඊට පස්සේදී විනාඩි 20කින් පසුව අපි මූඩිය සවි කළා නැවතත් ඒ නටන ජලයේ විනාඩි 15ක් ගිල්වා ජීවාණුහරණය කරගන්නවා. මේ විදිහට සකස් කරගත්ත මුරුංගා ඇසුරුමක් අපිට පුළුවන් මාස 6ක කාලයක්
කල් තියාන. එතකොට අපිට පුළුවන් අවාරයේදී සහ වෙනත් ප්‍රදේශවල අයගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න මේ ප්‍රදේශයේ ජනතාවට හැකියාවක් ලැබෙනවා. ඒ අද ඔබත් එක්ක කතාබහට එකතු වුණේ හම්බන්තොට වීරවිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කිරීම අංශයේ රාජකාරී කරන කෘෂිකර්ම උපදේශක ඩල්සි සෙනවිරත්න මෙනවිය. ඔබට බෙහෙවින්ම ස්තුතියි අද දිනේ අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට. අද ලියසරණිය සඳහා තාක්ෂණ දායකත්වය කෘෂිකර්ම උපදේශක හර්ෂ හිරාන්. පිටපත පරීක්ෂා කිරීම නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිනි. උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි. ලියසරණිය නිෂ්පාදනය කර ඉදිරිපත් කළමා දිනූ සිතාරා. ලියසරණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ නිෂ්පාදනයක්.